Hello guys, ඔයාලා වාදනයෙන් පිළිගන්න අපේ SL Cricket Bet YouTube channel එකට. අද මම මුලින්ම bet එකක් දැම්මා දාලේග වෙන පැහැදිලි කරලා ඊට පස්සේ අපි අද හඳුන්වන දේ ගැන බලමු. මම දැම්මේ basketball match එකක්. ඒකේ third quarter එකට 48.5 ගන්න නැති කියලා දැන් break එකක් තියෙනවා. මේ break එකෙන් පටන් ගත්තන් පස්සේ අපි බලමු මේක මොකද උනේ කියලා. දැන් අපි යමු අද දවසේ මම ඔයාලට කියලා දෙන්නේ පාරිපල්ස් account එකක් කොහොමද හරියට හදාගන්නේ, කොහොමද ඒකෙන් සෙල්ලම් කරන්නේ කියලා. මුලින්ම මේ register කියන තැන ඔබන්න. එහෙම ඉබුවාම මේ වගේ හතරක් එනවා. by phone, by email, social network and message, one click කියන එක. මේක අපේ ලේසි one click කියන එක ගිහුවාම හරි ඒකේ ශ්‍රී ලංකා කියන එකත් එහෙම තියෙන ඉන්න rupees කියන එකත් එහෙම තියෙන ඉන්න enter promote code කියන දඩ ගහන්න. මෙහෙම SL bet කියලා capital ලකුණෙන් ගහලා 0.1 දාන්න. SL bet එක කියන එක තමයි promo code එක. මේක මේ විදිහට ගහලා මෙතන bonus for sport betting කියන එක එහෙම තියෙන අරින්න. ඊට පස්සේ මෙතනින් ටික් එක දාගන්න. ඊට පස්සේ register වෙන්න. හරි. එතනින් එහෙම දුන්නාම අපිට එනවා අපේ login ඒ කියන්නේ username එකයි password එක. මේක අනිවාර්යෙන් ලියලා copy කරලා paste කරලා තියාගන්න. මේකෙන් තමයි අපිට මේක දාලා දෙන්න අපි login වෙන්න තියෙන්නේ අපේ පාරිපල්ස් account එකට. ඒකින්ද මේක ලියලා තියාගන්න. මේක නැතුනොත් එහෙම ඕගොල්ලන්ට මේ email දාලා එහෙම එන ගේමක් දෙන්න වෙනවා. ඕගොල්ලෝ account එකට log වෙන්න. මෙතනින් copy කරගන්න පුළුවන්. තොර ෆෝන් එකට copy වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතනින් save file දීලා මෙතනින් save කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් picture එකක් විතර save කරගන්න පුළුවන්. මෙතනින් email එකට save කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන get first deposit bonus එක ගන්න පුළුවන්. SL bet 1 කියන promo code එක දැම්මොත් විතරයි වාට ඒ bonus එක ගන්න පුළුවන් වෙන්නේ. එහෙම වුණොත් ඔයාට රුපියල් 44,900ක් දක්වා බෝනස් හම්බ වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි ඔයා දාන ගාන අනුව තමයි බෝනස් හම්බෙන්නේ. ඔයා රුපියල් 500ට වඩා වැඩියෙන් දාන හැම ඩිපොසිට් එකකටම බෝනස් හම්බ වෙනවා. දානක දොර 500ක් දැම්මොත් බෝනස් එකක් විතර 500ක් එනවා. ඔයා 10,000ක් දැම්මොත් බෝනස් එකක් විතර 10,000ක් එනවා. ඔයා රුපියල් 20,000ක් දැම්මොත් බෝනස් එකක් විතර 20,000ක් එනවා. ඔයා රුපියල් 30,000ක් දැම්මොත් 30,000 බෝනස් එකක් විතර එනවා. ඔයා කීය දැම්මත් උපරිම හම්බෙන්නේ 44,900ක් විතරයි. ඒ කියන්නේ 45,000ක් ඒවි. ඉතින් යා ඔයා ලක්ෂයක් දැම්මත් ඒ ගණන් තමයි හම්බෙන්නේ. ඊට පස්සේ හිතන්නකෝ ඔයා 30,000ක් දැම්ම කියලා. එමුණොත් ඔයා ඒ දාපු 30,000 ඔයාගේ ඔයාට ඕන bet එකක් දාන්න පුළුවන්. බෝනස් එකේ 30,000 දාන්න බෝනස් එකේ 30,000 ඔයාට රුපියල් 100 දාන්න පුළුවන්. ඒකෙන් ඔයා හැබැයි දාන්න පුළුවන් වෙන්නේ bet 3ක් එකට අල්ලලා 1.4ට වඩා වැඩි. ඒක මම ඔයාලට කියලා දෙන්නම්. ඔයා account එක හදාගත්තන් පස්සේ ඒ බෝනස් එකට bet එක දාන්න හැටි මම ඔයාලට group එකට එවන්න. හරිද? මේ තියෙන්නේ මෙතන deposit කියන එක ඉබුවාමත් එනවා. නිකම්ම දැන් මේ වෙලෙත් ආවා. මේ තියෙන ඔයාලට deposit කරන්න පුළුවන් method ටික, recommend method ටික iPay එකෙන් පුළුවන්, People's Bank එකෙන් පුළුවන්, ඊට පස්සේ UPay, Binance, සම්පත් විශ්ව, NSB, Commercial Bank, BOC, ලංකාවේ අනුමත සියලුම බැංක් method තියෙනවා. මේ ඕනෙකින් දාගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට cash agent කෙනෙක්ගෙන් දාගන්න පුළුවන්. මම නම් දාන්නේ cash agent කෙනෙක්ගෙන් විනාඩි 5න් විනාඩි 2-3කින් දාගන්න පුළුවන්. විනාඩි 3-4කින් withdrawal ගන්න පුළුවන්. ඒකින්ද මම නම් දාන්නේ agent කෙනෙක්ගෙන්. ඕගොල්ලෝ කැමති option එකක් කරන්න. ඒක ප්‍රශ්නයක් නෑ. තියෙන personal profile info එක
මේකට ගිහිල්ලා ඔයාගේ ඩීටේල්ස් ටික පුරව ගන්න ඕනේ. ඒකේ බුහාම මෙහෙම එනවා. දැන් මට මෙතන මේක ඔයාට මේ එන විදිය කරලා පෙන්නන්න බෑ. මොකද මම ඊයේ වීඩියෝ එකක් කරලා YouTube එකට අප්ලෝඩ් කරා. මගේ වීඩියෝ එක රිමූව් කරා. එයාලා මේ ෆෝන් නම්බර්, ඊමේල්, ඩෙන්ටිටි නම්බර් මේව දාලා කරන්න දෙන්නේ අලුත් මේ අප්ඩේට් එකකින් හින්දා. මම දාන්න ඕන ටික කියන්නම්. මට මේ දන්නේ නැති කෙනෙක් කියනවා පර්සනල් මෙසේජ් එකක් දාන්න. කලින් වීඩියෝ අවුලක් නැහැ. දැන් අලුතින් එන ඒවා මේ සිස්ටම් එකට අනුව මේ එහෙම කරන්න බෑ. මෙතන ඔයා මේ එඩිට් පැන්සල් මාක් එක ඔබන්න. ඔබලා මෙතන එයාගේ ලාස්ට් නේම් එක දෙන්න, ෆුල් නේම් එක දෙන්න. මෙතන ඔයාගේ date of birth එක මෙතන සිලෙක්ට් කරගන්න පුළුවන්. හරි ඩීටේල්ස් ටික දාන්න. ඊට පස්සේ place of birth මේ මෙතන place of birth කියන දන ඔයා ඉපදුණු දිස්ත්‍රික්කේ දාන්න. උදාහරණයක් විදිහට මම ඉපදුනේ ගාල්ලේ, මම ගාල්ලේකද දානවා. ඊට පස්සේ මෙතන වගේ national identity card number එක දාන්න. මෙතන දාන්න national identity card එක ඉෂුව කරපු දවස. ඒ කියන්නේ ඒකේ තියෙනවා national ID card එකේ මේ කියන්නේ identity ගහලා තියෙනවා නිකුත් කරපු දවස. ළඟට මෙතන මේ ටික වෙනස් කරන්න එපා. මෙතන select religion එකට කියන්නේ ඒ කියන්නේ ඔයාගේ පළාත ආන්නේ. මම දකුණු පළාතේ මම ඉඳලා southern province කියලා දානවා. ඔයගොල්ලෝ පළාත හරියට දාන්න. පස්සේ city එකක් දාන්න. මම ගෝල් ඉන්නේ, මම ගෝල් කියලා දානවා. ඔයගොල්ලෝ ඉන්න district ඔයගොල්ලෝ දාන්න. මේකට බොරු details දාන්න එපා. ඇත්තම මේව දාන්න. permanent resident address එක කියන්නේ ඔයා identity තියෙන address එක. ඒක තමයි දාන්න ඕනේ. බොරු details දාන්න එපා. එමුණුත් ඔයාට identity verification නිල්ලුවොත් හදිසියක දෙක සංසන්දනය නොවුනොත් ඔයාට ඔයාගේ account එකේ තියෙන සල්ලි කීයක් තිබ්බත් ගන්න වෙන්නේ. ඒ ටික දීලා මෙතනින් save දෙන්න. ඊට පස්සේ මෙතන මේ ෆෝන් එක ගාව තියෙන පැන්සල් එක ක්ලික් කරලා මට ෆෝන් නම්බරය ඇඩ් කරන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකට කෝඩ් එකක් එනවා. ඒක දැන් මම මේක ෆෝන් නම්බරේ පෙන්නනවා. ඊමේල් එකත් ඒ විදිහයි. ඒ ටික කරලා මෙතනින් save එක දෙන්න තියෙන්නේ. හරිද? හරි. එහෙම පර්සනල් ප්‍රොෆයිල් එක දුන්නාම ඔයාට තව එක දෙයක් කරන්න තියෙන්නේ. මෙතන මේ security එකට යන්න. හරි. security එකට ගියාම මේකෙත් ඔයා අනිවාර්යෙන් මේ ටික fill කරගන්න ඕනේ. ඒකට ඔයාගේ withdrawal වලට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ two-factor authenticator කියන එක ඔයා Play Store එකට ගිහිල්ලා authenticator code කියන එක මේව කරගෙන මේ download කරගෙන ඒක මේව කරාම ඒක හරියනවා. ඊට පස්සේ ෆෝන් නම්බරය අතරින් ඇඩ් කරාම මෙතන මේ ටිකත් හරියනවා. ඊට පස්සේ security question කියන්නේ මෙතන මොකක් කරියක් ඉල්ලන්නේ මේ මෙතෙන් ඔයාගේ මෙතනින් තෝරගන්න ඔයාගේ ඔයා කැමති මේ මියුසික් එක ඔයාගේ කැමතිම ටීම් එක දැන් කැමතිම ටීම් එක කියලා දාන්නකෝ. මම මේක සිලෙක්ට් කළා. මම දානවා ශ්‍රී ලංකා කියලා. මම සේව් කරනවා. ආපහු ඒක දෙන්න ඕනේ. දෙක සිකියුරිටි ක්වෙස්චන් එකට හරි ලකුණ වැටුණා. ඒකට ඒක 35 වුණා. දැන් මේකයි හරි. මම අනිත් ඒවා ටික ඇඩ් කරේ නැහැනේ. ඒකින්ද එහෙම තියෙන්නේ. ඊට පස්සේ ඊමේල් එක මෙතනින් මේ ටික මෙහෙට දාන්න. හරි. දැන් ඒක disable වුණා. ඒකට මෙතන 45ක් තියෙනවා. ওই තුන තිබ්බත් ඇති. ওই තුනයි මෙතන ෆෝන් නම්බරය අතනින් ඔයා ඇඩ් කරා නම් ඒ ටික ඔක්කොම හරියනවා. දැන් ඔයාට කිසි අවුලක් නැතුව සෙල්ලම් කරන්න පුළුවන්. withdrawal කිසි අවුලක් නැහැ. මෙතනින් ඔයාට app එක download කරගන්න පුළුවන්.
මෙතනින් එනවා ඊට පස්සේ මෙතන ඩවුන්ලෝඩ් දෙන්න තියෙන්නේ මම දැනටමත් ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ ඒකින්ද ඕනේ මේ තියෙන්නේ මම ඔයාලට අර බෝනස් කතාව කිව්වේ choice your bonus කියලා first deposit එක bonus එක 94900 ඒ කියන්නේ ඔයා මුලින්ම deposit එකක් කරොත් 94967ක් දක්වා ගෙනවා 94000ක් දැම්මත් ඔයාලට 94000ක් හම් වෙනවා මං ඉස්සෙල්ලා කිව්වා 45000 කියලානේ 45000 ඒක යාලා වැඩි කරලා මේ දෙන්නේ තව වැඩි කරලා තමයි 94000 කරලා තියෙන්නේ ඒකින්ද ඔයාලට ඒකනොත් මාර්ගයක් ගහගන්න මම ඒක කියලා දෙන්නම් ඔය ටික තමයි තියෙන්නේ ඊට පස්සේ මෙතන මේ my message කියන එකකින් මෙතනින් message එක බලා ගන්න පුළුවන් අද මම මේ සම්පූර්ණ දැන් ඔයාලට message මුකුත් ඇවිල්ලා නැහැ මේ නිකන් තියෙන එකයි දැන් මම මෙච්චර කළා ඔයාලට පාරිපාර්ශික account එකක් හදාගන්නේ කොහොමද ඒ විස්තර ඔක්කොම කිව්වනේ ඒ ඔක්කොම මම කිව්වේ Google එකෙන් ගිහිල්ලා දැන් මම app එකට ඇවිල්ලා තින්නේ මම account එක හදාගන්න තියෙන්නේ දැන් ඒ ටික app එකෙන් පැහැදිලි කරන්න හදාන්නේ අපි මුලින්ම මේ දාපු බෙට්ටිය වින් වෙනවද කියලා බලමුකෝ හරි දැන් ඒක වින් වේගෙන එන්නේ මම දැන් මේ third quarter එකට 48.5 කියලා දැනට මේක වින් වේගෙන ඉන්නේ මම ඔයගොල්ලෝට දැන් මේකෙන් ඇප් එකෙන් අර ටික ආපහු පැහැදිලි කිරීමක් කරන්න මේ තියෙන්නේ මම මේ විදිහට හදාගත්ත මගේ විස්තර ටික ඊට පස්සේ මෙතනින් withdrawal එක ගිහුවාම withdrawal ටිකත් ඒ ටිකම පෙන්නනවා දැන් මගේ මේ කෑෂ් කියලා තියෙන්නේ මම ඒජන්ට් කෙනෙක්ගෙන් ඩිපොසිට් කරගන්න ඉඳලා කෑෂ් තමයි withdrawal දාගන්න මෙතන ඕන ගාණක් ගාලා මෙතන සිටි එකයි මෙතනින් එයාගේ මේ ඩීටේල්ස් ටික දාලා මෙතන මේ ග්‍රාම හරි ඊට පස්සේ තියෙනවා security setting අපි හැදුවානේ ඊට පස්සේ bet setting කියලා තියෙනවා මේ bet setting කියන්නේ මේ ask me to confirm change කියන්නේ දැන් මම bet එකක් දාද්දී bet එකේ odd එක එහෙම වුණා කියලා ගන්නවා දැන් මම දාන්න හිටියේ 135.5 මැච් එක හරි මොකාරි දැන් හිතන්නකො හතරක් හරි ගහලා ඒක 137 වුණා කියලා එහෙම නොතින් මේ bet එක වැටෙන්නේ නැහැ දාන්න ගියාට මගෙන් අහනවා දාන්නද එපාද කියලා ඊට පස්සේ මේ accept any change කියන්නේ දැන් මම 137.5 දාන්න ගිහිල්ලා තියෙන්නේ කීයද ඒකෙදි වැටෙන්න ඕන විදිහට කොහොමද දැන් මම bet එක වැටෙන විදිහට වැටෙන්න තමයි මේ ටික් එක දැම්මොත් එහෙම ඊපස්සේ accept in odds increase කියන්නේ ඔත්තේ ඉලක්කම් තියෙන වෙලාවට බෙට්ටේ පිළිගන්නවද කියලා තමයි අහන්නේ ඊට පස්සේ මෙතන event කියලා තියෙන්නේ receive push notification when bet to place කියන්නේ දැන් ඔයා bet එකක් දැම්මෙන් දාලා ඒ මැච් එක ඉවරුනහම ඔයාට notification එකක් විදිහට එනවා ඒක එහෙම වුණාම ඒක තමයි මේකෙන් කියන්නේ ඊට පස්සේ මෙතන clear sleep after placing bet කියන්නේ මැච් එකේ වුණාන් පස්සේ ඔයාගේ bet sleep එක කියන්නේ ඔයාගේ bet sleep එක auto remove වෙනවා කියන්නේ history එකෙන් නෙවෙයි අර bet දාන තැනින් ඔටෝ අයින් වෙනවා අයින් කරන්න ඕනේ දැන් මම දාලා තියෙන්නේ remove finish event for this bet shape මම දාලා තියෙන්නේ bet එකේ වුණාන් පස්සේ bet දාන තැනින් ඉවර වෙන මෙතනින් දැම්මොත් history එකම නැති වෙලා යනවා ඊට පස්සේ මේ baseline odds කියන්නේ reset if scoring change
මේකෙදි වෙන්නේ මම පස්සේ මේ හැම එකක් ගැනම වෙන වෙන වීඩියෝ කරන්න මම මේ දැන් හඳුන්වා දීමනේ කරන්නේ. මේකෙදි වෙන්නේ දැන් හිතන්නකෝ මම ඒක මෙතට ගිහිල්ලා මම ඔයාලට ඒ ටික මම බෙට් එකට ගිහිල්ලාම පැහැදිලි කරන්නම්. ඔහොම කිව්වට තේරෙන්නේ නැහැ නේ මම මෙතනදී යන්තම් කියන්නම්. එතකොට හිතන්නකෝ අපි දැන් ලංකාවයි ඉන්දියාවේ මැච් එකක් තියෙයි කියලා. ඒකෙදි ලංකාවට 40 ලංකාවට මැච් එක 20ක් තිබ්බයි කියලා හිතන්නකෝ. ඉන්දියාවට තිබ්බේ 14ක් වගේ. අපි දැන් දානවා ලංකාවට මැච් එක 40ක් ඒ කියලා ඉතලා මෙතනට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඔඩ් එක 20ට වඩා අඩු වෙන්න බෑ. 40ක් වැඩි වෙන්න ඕන නම් වැඩි කරන්න පුළුවන්. ඊපස්සේ allow transfer even from format to live. ඒ කියන්නේ මෙතනදි කියන්නේ ඒ කියන්නේ අපි මැච් එක පටන් ගන්න කලින් දාපු බෙට් එක ලයිව් මැච් එකට වැලිඩ් වෙනවද නැද්ද කියලා. ඒක මම බෙට් එකේදීම කියන්නම්. ඊට පස්සේ මෙතන තියෙනවා default amount. ඒ කියන්නේ set amount manually. ඒ කියන්නේ මේ අතින් දාන ප්‍රමාණයනේ මේක ඕනනම් අපිට පුළුවන් manually දාන ප්‍රමාණය අපිට set කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට කොයි වෙලාවෙත් වෙනස් කරන්න නැතුව කෙලිම රුපියල් 500 නම් හැම බෙට් එකකටම 500 ගානේ ඔටෝමැටිකලි වැටෙන්න මෙතනින් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ quick bet strip කියලා දෙනවා. මේකෙත් ඔයාට ටික් එක දාලා මේක හදා ගන්න පුළුවන් ඔටෝමැටිකලි ඒ ගානට දාන්න හැටි. ඊපස්සේ මෙතන VIP bet එක මේව තියෙනවා. ඒ වැඩ ඉච්චර වැඩක් නැහැ. ඊට පස්සේ ඔට්ස් ටයිප් කියන්නේ ඒක ඒ කියන්නේ US විදියටද UK විදියටද දැන් තියෙන්නේ ඩෙසිමල් විදියට. ඒක ලේසි අනිත් විදිය හොයාගන්න අමාරුයි බලා ගන්න අමාරුයිනේ. මේ විදිය හොඳයි. ඊට පස්සේ තියෙනවා පාට නොටිෆිකේෂන් එක විදියට එවන් හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මැනේජ් සබ්ස්ක්‍රයිබ් එකට ගන්න. ඊට පස්සේ මෙතන ඉවුවම බ්ලැක් ග්‍රවුන්ඩ් එක සුදු කළු කරගන්න මම නම් ඩාර්ක් කරලා තියෙන්නේ. ඒක ලේසි. මේකේ ඊට පස්සේ ඒකේ අව ගානක් තියෙනවා, පෑ ගානක් තියෙනවා වෙනස් කරන්න. මම නම් දිගටම ඔහොම තියලා තින්නේ. ඇහැට හොඳයිනේ. ඊට පස්සේ තියෙනවා popular page කියන්නේ වැඩියෙන්ම හොඳම බෙට් එකනවා කැමති බෙට් තියෙන මේ එක මම දාලා දෙන්නේ ස්පෝර්ට් කියන එකට. ඊට පස්සේ මෙතන ලැන්ග්වේජ් එක ඕන මේකක් කරගන්න මම දැන් ඉංග්‍රීසි වලට තියලා තියෙන්නේ. මේක ඕන නම් මෙතනින් මේව කරලා ඕනම ලැන්ග්වේජ් එකක් විදියට සිංහල තමිල් ඕන විදිහකට වෙනස් කර ගන්න පුළුවන්. මට ඉංග්‍රීසියෙන් තියෙන එක ලේසියෙන්ද මම ඉංග්‍රීසියෙන් තියාගන්නවා. ඊපස්සේ මෙතන මේකෙත් ඔය මේකේ තියෙන ගේම් කැසිනෝ මේවා ඒව නම් බලන්න එපා. ඊපස්සේ මෙතන ඇප් එක ෂෙයා කරන්න ඒ ටික තියෙන්නේ ඒව නම් ඉච්චර නෑ. මෙතෙන් ක්ලියර් කරගන්න පුළුවන්. මෙතනින් උනා ලොග් අවුට් වෙලා ලොග් අවුට් වෙන්න පුළුවන්. එහෙම ලොග් අවුට් වුණොත් අනිවාර්යෙන් ආපහු යූසර් නේම් මේ පාස්වර්ඩ් එක දීලා තමයි එන්න වෙන්නේ. සම්පූර්ණ සෙටින් ගැනත් හොඳ තියෙන ඔක්කොම ටික මම දැන් තේරුම් කරා. දැන් මම අපේ දාව බෙට්ටේ වෙන් වෙලා තියෙන්නේ ගහලා තියෙන්නේ 44යි. අපි 4 වෙනි කෝඩ් එකටත් එයක් දාමු. අපි 4 වෙනි එකටත් දාමු. අපි 4 වෙනි එකටත් දාමු රුපියල් 1500ක්. මම දැම්මා 38.5 අණ්ඩ කියන එකට. හරි මම බෙට් එක පෙන්නන්න ගිහිල්ලා ඉතින් 48.5 මේ 44යි ගෑවුවේ. මේ ඉතින් දැන් දාව බෙට් එක 38.5 අණ්ඩ කියලා දැම්මේ. දැන් මම පෙන්නන්නම් ඔයාලට මෙතනින් බෙට් එක දාන්නේ කොහොමද කියලා අර ටික
හරි අපි මෙන්න මේකනේ දැන් හිතන්නකෝ මම මෙන්න මේක තමයි දාන්න දැන් ටෝටල් රන්ස් එක 38.5නේ දාපු එක දැන් මෙතනින් බලන්න මෙතනින් මේ තියෙන්නේ මෙතනින් මේක ඩිපොසිට් කියන එකේ බෝතින් කෙලින්ම ඩිපොසිට් වලට යන්නේ හරිනේ ඊට පස්සේ මෙතනින් එබුවත් ඒකම තමයි ඊට පස්සේ මෙතනින් බෙට් එක රුපියල් 40 ඉඳන් ඕන ගානකට ගහන්න පුළුවන් දැන් මං ගහපු ඉඳා අපෝ දාන්න යන්නේ බෙට් එකක් මම ඔයාලට දැනගන්න මම රුපියල් 500ක් දාන්න තව දැනගන්න ඕන මෙතන මේ 500ක් දැම්මම බෙට් එක මම 500ක් දාලා බෙට් එක පෙන්නන්නම් දෙකද බෙට් එකක් දාන හැටි ඊට පස්සේ දැන් මම ආපහු මේක අරන් පෙන්නන්න මේක කළා දැන් අපි බෙඩ් ස්ලීප් බෙඩ් මෙතන තියෙන අර සෙටින් එක අර මං ඉස්සෙල්ලා පැහැදිලි කරපු එකම තමයි මේ තියෙන්නේ accept to confirm any change මම මේකට දාලා පෙන්නන්නම්කෝ accept any change කියන එක ඔන්න දැම්මා දැන් මේ පස්සේ බලමු ගිහිල්ලා ඔන්න දැන් any change ගන්න දැන් මේ ඒකට 40ක් දාලා බලමු එහෙම වුණාම කිසි කේස් එකක් නැහැ මොකද ඉර වෙන්නේ නැහැ ඔටෝ වැටෙනවා දැක්කද මෙතනින් තමයි අපි add to base strip වලට දෙන්නේ. එතකොට base strip දෙක තුනක් එකට එකතු කරලා දාන්න පුළුවන්. පස්සේ මෙතන තව තියෙනවනේ escape case එක. ඒක මම පස්සේ කියලා දෙන්නම්. කොහොම එකපාර අමාරුයිනේ. ඊපස්සේ ඔය ටික තමයි දැනට ඔයගොල්ලෝට කියලා දෙන්න තියෙන්නේ. මම දිගටම සම්පූර්ණ වීඩියෝ කරනවා. ඒ කියන්නේ එක එක සම්පූර්ණ මුලින්ම පැහැදිලි කරනවා. දැන් මේ ඔයගොල්ලෝට පාරිපාල්ස් account එකක් හදා ගන්න හැටි, ඒකේ personal profile එක fill කර ගන්න හැටි, ඊට පස්සේ ඔයගොල්ලෝගේ security setting හදා ගන්න හැටි, ඊට පස්සේ ප්‍රධාන security setting ටිකයි තමයි පැහැදිලි කරේ. ඊට පස්සේ ඒකෙන් එක වෙන වෙනම පැහැදිලි කරන්න නැත්තම් වීඩියෝ එක දික් වෙනවා. දැන් අපි දාපු මැච් එකේ බලමු. මම දැම්මේ 39.5 අඬ කියලා යාලා ගහගෙන එනවා. අපි බලමු කොහොමද කියලා. හරි අපි ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. මම හෙට ඉඳන් ලෝකුස්ලාට බෙට් දෙනවා දිගටම. අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. මගේ channel එක subscribe කරන්න අනිවාර්යෙන්. පාරිපාල්ස් account එකක් හදාගන්න. මම WhatsApp link එක දාන්නම්. හෙට ඉඳන් දිගටම අපි ගේමක් ගහමු. SL bet1 කියන බොමු කෝඩ්ඩේ දාලා දාන්න. ඔගොල්ලෝ දාන මුදල ඩබල් වෙනවා. ඔගොල්ලෝට ඒකට bet දාන්න දෙනවා. මේ දකින්නේ ඔගොල්ලෝ මේ අවසානට දාව bet ඔක්කොම win. දැක්කනේ අවසානට දාව bet ඔක්කොම win එකම වගේ යන්නේ. ලොකුම වෝට් නෙමෙයි මේවේ දැම්මේ. දැන් මේ බාස්කට්බෝල් හින්දා ක්‍රිකට් වලට නම් ලොකු වෝට් දානවා. මේකේම ලොකුට දාන්න බෑ. හරි දැන් මේ බෙට් ඔක්කොම ටික වින් වෙලා තිනවා. මම පෙන්නන්න. මම දැන් මේ 38.5 අඬ අකිටම 37යි ගහලා තින්නේ. 1500 $1884ක් තියෙනවා. ඊට පස්සේ මම 500 කාපු වලට පෙන්නන්න දැම්ම ඒක දැන් 41.5 අඬ 540ක් තියෙනවා. ඊපස්සේ මම 42.5 අඬ දැම්මා. 40ක් ඔයගොල්ලෝ ටෙස්ට් කරන්න. ඒකත් හරි ගියා.
මගේ YouTube channel එක subscribe කරලා තියන්න. මම හැමදාම වීඩියෝ ගෙනන ඊට අමතරව මේ bet ඕගොල්ලෝට දැන් මම වින් කරන විදිය විතරයි ඕගොල්ලෝ දකින්නේ. ඕගොල්ලෝට මේ bet ටික දෙන්න මම වැඩ පිළිවෙලක් හිටින් ඉඳන් හදනවා. WhatsApp group එකක් හදලා මම ඒ link එක දාන්න. ඕගොල්ලෝ comment එක දාලා තියන්න. ඕගොල්ලෝ ඒකට join වෙලා ගේම් එකක් ගහගමු හිටියද.